ජේසු පීටයි සියලු දෙනාටම The Christian Life YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක මම අද කතා කරන්න මාතෘකා කරගත්තේ නෝවාගේ කාලය සහ අද කාලය. ඉතින් අපි ප්‍රථමයෙන්ම බලමු මේ නෝවා කියන්නේ කවුද කියලා. නෝවා කියන්නේ ශුද්ධ බයිබලයේ ඉන්න ක්‍රිස්තු පූර්ව 2400 ගණන් වල බිහි වෙච්ච දෙවියන් වහන්සේට කීකරු එක්තරා දෙවියන් වහන්සේගේ දාසයෙක්. ඉතින් මේ නෝවට හිටියා පුත්තු 3 දෙනයි පුත්තු 3 දෙනාගේ භාර්යාවෝ ඒ වගේම නෝවාගේ භාර්යාවයි. මේ නෝවාගේ කාලේ මිනිස්සු ඊටාම නපුරුව තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන හිටියා. ඒ කියන්නේ ඊටාම බලවත්වම පාපය කරමින් සිටියා. අපි ශුද්ධ වචනයෙන් බලමු නෝවාගේ කාලේ ඉන්න මිනිස්සු ගැන දෙවියන් වහන්සේ කොහොමද කියන්නේ කියලා. උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 සිට 12 දක්වා මිනිස්යාගේ දුෂ්ටකම පොළොවේ මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණක් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමින් වහන්සේ දුටුසේක. තවද ස්වාමින් වහන්සේ පොළොවේ මනුෂ්‍ය සෑදූ බැවින් තැවි තමන් සිතෙන්ම සෝකුසේක. ස්වාමින් වහන්සේ මා විසින් මවන ලද මනුෂ්‍යයා භූමිය මතු පිටින් නැති කර දමන්නෙමි. මනුෂ්‍යයන්ද මුර්ගයන්ද බඩගා යන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැති කර දමන්නෙමි. මක්නිසාද මම හොදු සෑදූ බැවින් තැවෙමි කීසේක. එහෙත් නෝවා ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබුවේය. නෝවාගේ පරම්පරාවේය. නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක්ව තමාගේ පරම්පරාවෙහි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. නෝවාට දාව ෂෙම් හාම් යපෙත් යන පුත්‍රයන් 3 දෙනෙක් උපන්නෝය. පොළොව දෙවියන් වහන්සේ ඉදිරියේ දූෂ්‍ය වූවාය. පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය. දෙවියන් වහන්සේ පොළොව දෙස බැලූසේක. බලව එය දූෂ්‍යව තිබුණාය. මක්නිසාද මාංශමය වූ සියල්ලෝ පොළොවේ තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය. ඉතින් මේ නෝවාගේ කාලේ මිනිස්සු හරිම නපුරුව තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන හිටියා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මිනිස්සුව මැව්වේ දෙවියන් වහන්සේට කීකරුව යටහත් පහත් වෙලා ජීවත් වෙන්න. නමුත් මේ මිනිස්සු දෙවියන් වහන්සේට යාශා කරේ නැහැ. දෙවියන් වහන්සේට ගරු කරේ නැහැ. ඒ මිනිස්සු එයාලට ඕන විදියට කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් ඒ වගේම හොරකම් කරමින් වංචා කරමින් කාම මිච්ඡාචාරය කරමින් නපුරු විදියට ඒ කට්ටිය ජීවත් වුණා. මේ වචනේ කියනවා මිනිස්සු සාදපු එක ගැන දෙවියන් වහන්සේ තැවෙනවා කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ හිතපු විදියට නෙමෙයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා දෙවියන් වහන්සේ තීරණයක් ගන්නවා මේ මිනිස්සුව පොළොව මතු පිටින් නැති කර දමනවා කියලා. නමුත් නෝවා දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුවා. දෙවියන් වහන්සේට කීකරු වෙච්ච නිසා නෝවාට කියනවා දෙවියන් වහන්සේ ජලගල්මක් එවන්න යනවා නැවක් හදන්න. නැව හදලා ඔයාගේ පවුලේ සියලු දෙනාවයි හැම ජාතියකම සතුන්ගෙන් ජෝඩු බැගින් දෙවියන් වහන්සේ නැවට ඇතුල් කරනවා කියලා නෝවාට කියනවා. ඉතින් නෝවා කීකරු වෙලා දෙවියන් වහන්සේගේ වචනේ පිළි අරගෙන නැවක් හදනවා. නැව හදලා කොහොම හරි ඉවරුණයින් පස්සේ දෙවියන් වහන්සේ දවස් 40ක් පොළොව පිට වැස්ස එවලා ජල ගැල්මක් එවනවා. ඉතින් මේ ජල ගැල්ම නිසා පොළොවේ තියෙන ඊතා උස කඳු පව යට උණයි කියලා කියනවා. ඉතින් මිනිස්සු මේ පොළොවේ හිටපු නෝවා සහ නෝවාගේ පවුල ඒකේ නැව ඇතුළේ හිටපු සත්තු ඇරෙන්න අනිත් ජීවමාන හැම සතෙක්ම මේ ජල ගැල්මට අහුවෙලා විනාශ වුණයි කියලා ශුද්ධ බයිබලයේ තියෙනවා. ඉතින් නෝවා සහ නෝවාගේ පවුලේ අයයි සත්තුයි බේරිලා ජලගල් මිවුනාට පස්සේ ඒ කට්ටිය පොළොව පිට ව්‍යාප්ත වෙලා ජීවත් වුණා. ඉතින් අපි බලමු මේ නෝවාගේ කාලය අද කාලයට ගැලපෙන්නේ කොහොමද කියලා. ඉතින් මගේ මාතෘකාව උනේ නෝවාගේ කාලය සහ අද කාලය. මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 37 සිට 39 දක්වා. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මක්නිසාද ජලගල්මට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.
අද කාලයට ගැලපෙන්නේ අද අපි ක්‍රිස්තියානි දරුවෝ විදියට අපි මහන්සි වෙලා යාශා කරන. එදා නෝවා නැව හැදුවා වගේ දෙවියන් වහන්සේට කීකරු වෙලා අපි යාශා කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ අකුරටම විශ්වාස කරලා නෝවා නැව හැදුවා. ඒ වගේ මේ ශුද්ධ බයිබලයේ තියෙන දේවල් මේ අනාගතයේදී වෙන්න යන විනාශයන් නිසා අපිව විශ්වාස කරලා අපි මහන්සි වෙලා දෙවියන් වහන්සේට යාශා කරනවා. එදා නෝවා නැව හදද්දී මිනිස්සු hina වුණා කියනවා. ඉතින් අදත් අපි යාශා කරනකොට අපි දෙවියන් වහන්සේගේ මේ ගමන යනකොට අද මිනිස්සු hina වෙනවා. ඉතින් අපි කොහොම වුණත් එදා නෝවට hina වුණා වගේ ඉතින් අද අපිටත් hina වෙනවා. මේ ශුද්ධ බයිබලයේ තියෙන දේව වචනය අපි විශ්වාස කරලා මේකේ තියෙන එලිදරව් පොතේ සහ මතෙව් පොත්වල තවත් පොත්වල තියෙනවා මේ අවසාන කාලයේ සිදුවීම් මාලාවම කියලා තියෙනවා. ඉතින් අපි ඒව විශ්වාස කරගෙන අපි ආශා කරලා මේ මතු වෙන්න තියෙන විනාශයෙන් ගැලවෙන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම මේ අද කාලේ ඉන්න සියලුම දේව දාසිය විසින් කියලා හමාරයි මේ අවසාන කාලේ අවසාන මොහොතක අපි ඉන්නේ කියලා. ඉතින් ඒ කාලේ හිටිය අනාගත වස්තුවරු බොහෝ අය, ඒ වගේම මේ කාලෙත් ඉන්න අනාගත වස්තු බොහෝ අය. ඉතින් ඒ අය තුලින් දෙවියන් වහන්සේ කියලා හමාරයි මේ අවසාන කාලේ අවසාන මොහොතක අපි ඉන්නවා කියලා. ඉතින් අපි ඒව විශ්වාස කරගෙන එදා නෝවා නැව හැදුවා වගේ අපි ආශා කරනවා. නමුත් අද කාලේ ඉන්න මිනිස්සු අඩුම තරමේ යාශා කරන්න තියා දෙවියන් වහන්සේට කීකරු වෙන්න තියා එයාලා දෙවියන් වහන්සේව දන්නෙත් නැහැ, ජේසුස් වහන්සේව දන්නෙත් නැහැ, ශුද්ධාත්මයන් වහන්සේව දන්නෙත් නැහැ, බයිබලය කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ, දේව වචනේ කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. එයාලට මොන විදියට එක එක මාර්ගවල ඒ කට්ටිය ජීවත් වෙනවා. ඉතින් අපි ක්‍රිස්තියානි විදියට අපි දෙවියන් වහන්සේගේ මේ වචනේ පිළි අරගෙන වචනේට කීකරු වෙලා යාශා කරලා ජීවත් වෙනවා. ඉතින් අපි බලමු අවසාන කාලයේ වෙන සිදුවීම් මොනවද කියලා. පළවෙනියෙන්ම දෙවියන් වහන්සේට කීකරු වෙච්ච මේ බයිබලයේ අකුරටම විශ්වාස කරලා යාශා කරලා දෙවියන් වහන්සේට කීකරු වෙච්ච දෙවියන් වහන්සේගේ සේවය කරපු සෙනගක් දෙවියන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න යනවා. ස්වර්ගයට ඔසවාගෙන දෙවියන් වහන්සේ සැලසුම් කරලා තියෙනවා. ස්වර්ගයේ ඒ දෙවියන් වහන්සේගේ කීකරු වෙච්ච දරුවන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සාදයක් ලැහැත්ති කරලා තියෙනවා අවුරුදු 7ක. ඒ කියන්නේ දවස් 7ක් ස්වර්ගයට. ඒ සාදය තියෙන වෙලාවේ මේ පොළවේ මිනිස්යන්ට දෙවියන් වහන්සේ බොහෝ පීඩා වෙන්න යනවා, පීඩා කරන්න යනවා. ඊට පස්සේ ඒ අවුරුදු 7 ඉවර වෙලා ජේසුස් වහන්සේ මේ පොළොවට එනවා. මේ පොළොවට ඇවිල්ලා ඊශ්‍රායලේ ජෙරුසලමේ දේව මාලිගාව ඉඳලා ජේසුස් වහන්සේ මේ පොළොව අවුරුදු 1000ක් පාලනය කරන්න යනවා. අවුරුදු 1000ක් පාලනය කරන්න යද්දී ජේසුස් වහන්සේ සමග ඒ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේට කීකරු වෙච්ච සෙනගත් අවුරුදු 1000ක් ජීවත් වෙන්න යනවා. එයාලා ශරීරාකාරව ජීවත් වෙන්න යනවා මේ පොළොවේ දෙවියන් වහන්සේට කීකරු වෙච්ච නිසා. නමුත් අර අකීකරු වෙච්ච සෙනග එයාලා මැරෙන්න යනවා, මැරිලා ගිනිවිලට පවා යන්න යනවා. එයාලා කරපු ඒ පාපිෂ්ට වැඩ නිසා. ඉතින් අපිට මේන විනිශ්චයෙන් ගැලවෙන්න පුළුවන් එකම දේ තමයි තමන්ගේ ගැලවුම්කාරය විදිහට ජේසුස් වහන්සේව පිළි අරගෙන දෙවියන් වහන්සේට කීකරු වෙලා තමන්ගේ පව් කියාදී අතහැරලා ජීවත් වෙන එක තමයි අපිට තියෙන මේ දෙයින් ගැලවෙන්න පුළුවන් එකම දේ. නැත්තම් අපි හැමදාම පාපය කරගෙන පාපය කරපුවම කිසිම ප්‍රශ්නයක් නැහැ, මුකුත් වෙන්නේ නැහැ කියලා හිතරනෝ වගේ කාලේ මිනිස්සු අවසාන වෙන තෙක්ම පාපය කරගෙන හිටියා වගේ කරගෙන හිටියොත් එහෙම ජීවිතේ විනාශ වෙලා යනවා. ඉතින් අපිට තියෙන එකම දේ තමයි දෙවියන් වහන්සේව විශ්වාස කරලා අපේ යාශා කරලා කීකරු වෙලා දෙවියන් වහන්සේ සමග ගමන් කරන එක. ආමෙන්.